Hi guys. අද තව reel එක වීඩියෝ එකක් කරන්න ආවා. ඒක තමයි SWH කියන reel එක. බොස් මේක Bear King company එකේ ගැව්වට මේක Bear King reel එකක් නෙමෙයි. Bear King එකෙන් privately ගාලා තව company එකට issue කරන reel එකක් මේක Bear King නෙමෙයි. හොඳට තේරුම් ගන්න Bear King reel company හදලා වෙන company එකට privatize කරන brand එකක් තමයි මේ SW මේ brand එකට කිසිම Bear King එකේ කිසිම දෙයක් add වෙලා නැහැ. බලන්න මේක just තියෙන්නේ මේකේ model number එකක් විතරයි SWH කියලා. මේක Bear King කියලා කියන්න බෑ. Bear King කියලා ගවුවනම් box එකේ මෙතන හරි Bear King කියලා දාලා ඒ brand එකට model number එකක් එනවා. ඒ කියන්නේ මේ SWM කියලා එන්නේ නැහැ. Association Blade එම කියලා නමක් දානවා. නමක් දාලා තමයි brand එකක් එන්නේ. දැන් Shimano එකේ rod එකක් reel එකක් ගත්තා කියමුකෝ. ඒ reel එකට Shimano reel එකට Stella කියලා එනවා, Sargosa එනවා, Stedic එනවා, Active Cast කියලා එම නමක් එනවා. ඒක normally brand එකක් අදන එක්කෙනෙක් normally මම හිතන්නේ ඒ වගේ නමක් තියෙනවා. ඒක brand එකට. ඒකට දැන් කිමු උදාහරණයකට Shimano කිව්වොත් මේකම Shimano වෙන්නේ නැහනේ. Shimano කියන්නේ brand එකක්. ඒකට model numbers තියෙනවා. ඒකට model තියෙනවා. එයා සමානව මේක Bear King නෙමෙයි. ඒ වුණාට මේක reel එක හොඳ metal reel එකක්. මෙතන metal මේක graphite. but metal කියන්නේ හැමෝම ගාව තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි boss මේ metal කියන එක misunderstand කරලා තියෙනවා හැමෝම. දැන් හැමෝම metal කියලා විකුණනවා. ඇත්තටම reel එකක් 100%ක් metal නෑ. හේතුවයි දන්නවද? 100%ක් metal විකුණන්න බෑ. ෆිෂින් කරනකොට earth වෙනවා. ඒ කියන්නේ අකුණු වදිනකොට 100%ක් වදිනවා metal වුණොත්. එතකොට මේ reel එකක් මේක විතර නෙමෙයි. ලෝකේ තියෙන ලක්ෂ 3-4 reel ඔක්කොම metal mix. ඒ කියන්නේ 150කට වැඩිය metal mix කරොත් ඒක metal කියලා පාවිච්චි කරනවා. 150ක වැඩිනේ. දැන් normally වර දන්නවද චීනත් චට්ටි කියන එක? චීනත් චට්ටි අර උයන්ඩ ගන්න චීනත් චට්ටි එක metal නෙමෙයි. දැන් මේවත් සමාන material එකකින් ගහන්නේ හයිය කරලා අර එක්ස්ටේන් කරලා ඒ කියන්නේ ඒක ලොකු කුට්ටියක් තද කරලා කපලා තමයි හදන්නේ. ඒ නිසා මේක හයියට තියෙනවා. ඒ වලට මේක 100%ක් මෙටල් පාවිච්චි කරන්න බෑ. ඒක තමයි මගේ තියෙන normally හකුණු වදින්නේ රොඩ් එකකනේ. කාබන් එකට රොඩ් එකට වදිනවා. ඒක earth වෙනවා. earth වෙනවා වදිනවා ෆයිබර් ග්ලාස් එකකට වදිනවා. ඒක තමයි normally guides වල ඔක්කොම ඇලුමිනියම් guides පාවිච්චි කරන්නේ ඒ හේතුව නිසා. මේ reel එක හොඳ reel එකක්. power handle එන reel එකක්. මේකේ මේ power handle එන්නේ මේ තියෙන power handle එක මේකේ මැද පින් එක පොඩ්ඩක් හොඳට හයියට තියෙනවා show casting හොඳට තේරුම් ගන්න මේ වගේ reel ගන්න ආවිලා show casting වලට deep sea නෙමෙයි ඒ නිසා show casting එකෙන් කිලෝ 15ක 12ක 20ක මාළුවෙක් fight කරලා ගන්න පුළුවන් උස්සලා දාන්න නෙමෙයි fight කරලා ගන්න පුළුවන් මේ reel එක ඇත්තටම හොඳයි මේක මේ drag washer එකේ rubber knob ඔක්කොම දාලා හොඳ power handle එක ඇත්තටම මේ reel එක හොඳයි මේක metal mix reel එකක් metal mix හොඳට තේරුම් ගන්න metal mix එතකොට මේකේ body එන්නේ graphite reel එක 7000 මේ reel එක 11000 වෙන්නේ හොඳට තේරුම් ගන්න මේ reel එක රුපියල් 11000යි ඊට වැඩිය දීලා ගන්න එපා මම හිතනවා දැන් ගණන් කියන්නේ මිනිස්සුන්ට මේක තේරුම් කරන්න මේක රුපියල් 11000ක reel එකක් මේක full metal කිව්වට මේ reel එක රුපියල් 11000යි හොඳට මතක තියාගන්න මම විකුණන්නේ 11000කට power handle reel එක හොඳ reel එකක් හොඳට පාවිච්චි ගන්න පුළුවන් මේක Bear King නෙමෙයි හොඳට තේරුම් ගන්න මම මේක තමයි හැමදාම කියන්නේ anglers ලව 100%ක් විශ්වාස කරන්න එපා anglers ලට පුළුවන් තමන් පාවිච්චි කරලා බරුව හොඳයිද නැද්ද කියන්න මිසක් ලෝකේ තියෙන ඔක්කොම බරුව anglers ලට කියන්න බෑ ඒ නිසා shop ඕන කෙනෙක්ට දන්නවා තමන් විකුණන බඩුව කොහොමද විකුණන්නේ බත් මම කියන්නේ මෙහෙමයි හැම shop ඕනකටම දන්නේ නැහැ මේක සීමිත ප්‍රමාණයක් දන්නේ ලංකාවේ ඉන්න experience shop owners ලා 3-4 දෙනා ඉන්නේ මට දන්න විදියට මේ සබ්ජෙක්ට් දන්න දැන් මේ ඔයා ගිහිල්ලා ආන්න ඉත ෂොප් ඕනර් මේ බඩු විකුණන එක්කෙනෙක්ගෙන් මේකට පාවිච්චි කරන ගියර් එක පාවිච්චි කරන මැටීරියල් එක මොකක්ද කියලා මැටීරියල් එකේ කම්බිනේෂන් එක මොකක්ද කියලා ආන්න මැටීරියල් එක සෙට් වෙන බ්‍රාස් පින් එක ඇයි පාවිච්චි කරන්න කියලා ආන්න ඒ පින් දෙකේ කම්බිනේෂන් එක මොකක්ද කියලා ආන්න ගොඩක් කට්ටියට ඒක දන්නේ නැහැ ඒක තමයි ඇත්තම සිද්ධිය කට්ටිය බඩු වික්කට තොග වශයෙන් ගහලා වික්කට බඩු හොඳයි අපි සුපිරි බඩු ගේන්නේ සුපිරි බඩු ගෙනාවට කිසි දෙයක් දන්නේ නැහැ
සුපිරි බඩු ගේන කට්ටියන් අහන්න ස්පෙයා පාර්ට්ස් දෙනවද කියලා දන්නේ නැහැ. ගේන්න බෑ. ගේන්න දන්නේ නැහැ. මොකද්ද මේකට තියෙන මැටීරියල් කියන එක දන්නේ නැහැ. මේක තමයි ඇත්තම සබ්ජෙක්ට් එක. මිනිස්සු දන්නේ නැති කට්ටියකින් තමයි ලංකාවේ 160කට වැඩිය බඩු ගන්නෙ. ඒගොල්ලන්ටත් දන්නේ නැහැ විකුණන එක මොකද්ද කියලා දන්නේ නැහැ. හොඳයි සුපිරි බඩු කියලා බඩු විකුණනවා. එහෙනම් හිතා ගන්න පුළුවන් නේ කස්ටමර්ගේ ෆීඩ්බැක් එක කොහොම හැද්ද කියලා. කස්ටමර්ලාගේ ඉස්සරහට වෙන දේවල් බලා ගන්න පුළුවන් නේ. අපිත් කියන්නේ හොඳට තේරුම් ගන්න. සමහරට මට ෆෝන් එක ආන්සර් කරන්න බැරි නම් මේ දවස් ටිකේ කෝල්ස් දෙනවා පිරෙන්න. thank you guys thank you. මාව මට්ට සපෝට් එකක් දෙනවා කස්ටමර් සර්විස් එකෙන් ඇන්ග්ලර්ස්ලා හැමෝම මට්ට සපෝට් එකක් දෙනවා. ඒකට hands up මට එන කෝල්ස් ටික දැක්කොත් මට මිස් කෝල් දිනවා පැලෙන්න ආන්සර් කරන්න බෑ. කෝල් එකක් ගන්නකොට කෝල් 5ක් අවිල්ලා. WhatsApp එකේ මැසේජ් 1000 මම රීඩ් කරන්න තික 1000 පවුණා. ඒ තරම් මැසේජ් කියවන්න වෙලාවක් නැහැ. දැන් මේ විනාඩි 10ක් අරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒක කරන්නත් නැහැ තව කවුරු හරි එනවා. thank you guys. මේ වගේ සපෝට් එකක් මට දෙන්න මම මාර විදියට ඔයගලන්ට full support එකෙන් හැමදේම කියලා දෙන්නම්. ඉස්සරහට කාගෙන්වත් ආන්න ඕන් නැති වෙන්න. මෙයා මේක හොඳයි කියලා කියනකොට ඔයාට ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් level එකට මම ඔයගලන්ව ගේනවා. හැමදේම කියලා දෙනවා. මට දන්න දැනුම හැමදේම එකට එකක් කියලා දෙනවා. හේතුව මම මගේ යාළුවන්ට කියලා දුන්නා. දැන් මගේ උඩින් යාළුවෝ ඉන්නවා. ඒ නිසා මම බලන්න මගේ ඉතුරු කට්ටියවත් මම ඒ ලෙවල් එකට ගේන්න මටත් වඩා දැනුමක් කියන ලෙවල් එකට මම ඔයගලන්ව ඉස්සරහට හදනවා. මගේ කස්ටමර්ලාවයි මගේ නැති කස්ටමර්ලාවත් මම හදනවා. තේරුම් කරනවා. මේවා තමයි බඩු. මේ බඩ ගත්තොත් මේම දේවල් වෙනවා. මේ බඩු වල ගන්න හොඳ නෑ. මේ වගේ බඩු ගන්න ඕනේ කියන එක මම තීරණයක් කරලා ඔයගලන්ට හදලා දෙනවා. thank you guys. මේ වීඩියෝ එක බලලා කැමති නම් like එකක් දාන්න. ඉස්සරහට මගේ like and share එකක් තියෙනවා. ඒකට join වෙන්න මගේ WhatsApp group එකට එකතු වෙන්න. ගොඩාක් දේවල් නිකන් දෙනවා. gift දෙනවා. ඔයගලන්ට කියලා දෙනවා. මොකද්ද වෙන්න ඕනේ කියන motivation videos කරනවා. කොයි වෙලාවෙද මාළු කන්නේ ඒවා කියලා දෙනවා. මම හැමදේම කරනවා ඉස්සරහට. thank you guys.